බාරගෙන ඉන්නකොට ඔබට සහභාගී වෙන්න එන්නේ පාපියන කන්නේ දෙන්න කියලා. ඉතින් ඒ අනුව සර්ට නම් තෝරනවා තිබුණා ඔබ සියලු දෙනාම හමු වෙලා ඉතින් සර්ට කියන ගමන් මාර්ගය ගැන සහ ඔබ සියලු දෙනාම හඳුනගෙන ඔබට එක සාකච්ඡාවක් කරගන්න. ආයුබෝවන් කියලා ඔයගොල්ලෝ බැලුවා නම් අපේ ක්‍රේක ඩිසිප්ලින් එකක් මේ වෙලාව පටන් ගත්ත වෙලාව හරියටම දැස 9යි තත්පර බිඳුවයි දශම බිඳුවයි 9ටම තමයි විසුද්ධියක් දෙනවා මුලින්ම මේ ක්‍රේක විසාවකේ කලමනාකරණය පිළිබඳව ඒ වගේම එතුමිය නම් වශයෙන් සඳහන් කරලා පිළිගත් සියලුනාට අවසරයි. මේක උනන්ට ගන්නවෙත් නැහැ. අපේ අතරේ සාපේතුමිය ආයේෂා මැඩම් පිළිගැනීම කරනකොට මේ පැත්තේ ඉන්න ලක්ෂ්මී මැඩම්ට කිව්වා මම හරි සතුටුයි මේ කරපු සෙටප් එක. මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ප්‍රධාන නිලධාරීන් 4 දෙනා එකට. හරි ඒක ඉතාමත් හොඳ දෙයක්. මේ එකතුව වාඩි වෙලා ඉන්න එකෙන් එහා ගිහිල්ලා හරිද? එහා ගිහින් ඕගොල්ලෝ ඔය එකතුව ඩිවිෂන් එකේ අතර තියෙනවා කියන්නේ මට හිතන්න දෙයක් නැහැ කාල දිස්ත්‍රික්කේ යනවා කියන්නේ පින්නි ගානක් ඉස්සරහට යනවා ඒ බිඳුව ඇති වෙන එකට කිසිම සැකයක් මම විශ්වාස කරන ධර්මයේ වගේ විශ්වාස කරන දෙයක් තමයි මේ කමුතුකම නැත්තම් ඉස්සරහට යන ඒක ප්‍රධානම කාරණා. ඔබගේ පැත්තෙන් ග්‍රාමීණධාරී කෙනෙක් ඔබගේ ළඟට එනවනම් සමුද්‍රධාරී එනවනම් එයාට කලකිරීමට ඒ ආකාරයට තනතුරෙන් පිළිලා නම් තම දුරුතු කරගන්න. හරිද? විශේෂයෙන් මේක යමෙක් තනතුරක් කරනවා නම් බලයක් තියනවා නම් බලය පෙන්වන්න ඕනේ මිනිසුන්ට වැඩ කරලා දෙන්න නිසා ඒ තමන්ගේ තේජස පෙන්වන්න. අපි මහජන දිනය කරන රැස්වීම ශාලාවට. රැස්වීම ශාලාවට ගිහිල්ලා මම මෙතනින් වාඩි වුණාම මගේ සහකාරී කම්පැනිය ඉතින්ලාරි පරිපාලන ග්‍රාමීණාරි ඔය ආදි වශයෙන් අපේ කණ්ඩායම මේ පැත්තේ ඉන්නවා. ඉතින් මිනිස්සු ඇවිල්ලා ප්‍රශ්න කියනකොට අර නිලධාරීන් අපේ ග්‍රාමීණාරිත්වයේ කිට්ටුව කාතුලේ තැන් ඉන්නේ. ඒගොල්ලෝ කියන ප්‍රශ්න ඒගොල්ලෝ ප්‍රශ්නට අපේ නිලධාරීන් දෙන උත්තර මට ඇහෙනවා. හරි. ඉමීඩියට් ප්‍රතිඵලය තමයි ඒ කන්තෝරුවට තිබිච්ච අල්ලස් චෝදනා සියල්ල අවසන්. හරි. අනියම් කරුගල මොකද මේ කතා කරනවා වෙන්නේ ප්‍රශ්න ඇහෙනවා අපේ නිලධාරීන්ට උපදෙස් ඇහෙනවා මගේ ළඟට එනකොට ඒ ප්‍රශ්නේ මම දන්නවා ඒකට ඒ ඉන්නේ තරේ හැමෝම අපේලාවට දවසින් ප්‍රශ්න ඉවර කරලා දින යවනවා හරි ඒ වගේ විදිහට වැඩ කරන්න ගත්තාම මේ මිනිසුන්ට ඒ ප්‍රතිලාභ ලැබෙනවා ඒක නිසා මතක තියාගන්න ඔබ තරතුරක් දරන්නේ මේ සර්විස් එක දෙන්න ඒ සර්විස් එක දිය යුතුයි ඒක දිය යුතුමයි හරි ඒක දිය යුතුයි ඒ වගේ දේවල් ගැන මම ඉතාමත්ම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා කවුද මේ විදිහට වැඩ කරන්නේ කවුද ඒවා පයිලට් කරන්නේ ඒ නිසා ඔයගොල්ලෝගේ අවධානය යොමු වෙන්න ඕනේ හැමදේම ගිහින් පාර යන නෙමෙයි හැමදේම ගිහින් පාර යන නෙමෙයි කරන දේ අර පූසාරියේ මේ කතාව වගේ කරන්න නෙමෙයි කල යුතු කර්මයේ හොයාගෙන කරන්නේ ඒකට සූදානම් මේකට අවශ්‍ය කරන දැනුම ඔයාලා ළඟ තියෙනවා අත්දැකීම් ඔයගොල්ලෝ ළඟ තියෙනවා ෂෙයා කරගන්න පුළුවන් සම්බන්ධකම් දැනුම ඔයගොල්ලෝ වටේ තියෙනවා ඒ වර්ගන කරා මම හැම කෙනෙක්ගේම දැනුමට කරු කරනවා හැම කෙනෙක්ගේම දක්ෂතාවයට කරු කරනවා හැම කෙනෙක්ගේම ඒ හැකියාවන් වලට කරු කරනවා කවුරුහරි ඒක ඒකාබද්ධ කරලා